ඉතින් මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රීඩා තරඟාවලිය අතරතුරදී ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම ආබාධ තත්ත්වයන් නිසා තරඟාවලිය ඉවත් වීමට සිදු වුණා. ඒ අතර සඳහන් වන ක්‍රීඩකයෙක් ලෙස සඳහන් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම කාගිසෝ රබාඩා. ඔහු නැවත දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේ. ඔහුට සිදු වී ඇති ආබාධ තත්ත්වයක් යනුවෙන් තොරතුරු සඳහන් කරමින් ඒ වගේම ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රීඩා තරඟාවලිය ඊයේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ RCB කණ්ඩායම අතර පැවති තරඟයේ RCB කණ්ඩායම තියුණු ජයක් වාර්තා කිරීමත් සමගම ලකුණු 2කින් ඔවුන් ප්‍රතිශත ලකුණු සටහනේ අංකයකට පැමිණීමට සමත් වුණේ වාර්තා රැසක් කළුච්චර තරඟයකින් අනතුරුව. එහිදී මතිෂ පතරේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් නියමිත පන්දුවාර අතර ක්‍රියාත්මක කර ඔහුට එරෙහිව ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුණා. එසේ වෙතත් ඔහු කඩු 3ක් දවා ගැනීමට සමත් වුණු RCB කණ්ඩායමේ. ඉතින් මේ දේවල් මේ ආකාරයට සිදුවෙද්දී තවත් ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තානමත් తాවකාලිකව පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල වේග පන්දු වන ක්‍රීඩකයෙකු වන කාගිසෝ රබාඩාට ඔහු තානම් උත්තේජක භාවිතා කර ඇති බවට මේවට වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවට තොරතුරු සඳහන් කරමින් තමයි මේ ආකාරයට ඔහුට తాවකාලික ක්‍රිකට් තරඟ පැනවීමට තීරණය කර තිබෙන්නේ. කෙසේ වෙතත් තවම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන නිසා ඔහුට හිමිවන දඩුවම සම්බන්ධයෙන් ICC විසින් නිල වශයෙන් නිවේදන නිකුත් කරමින් තොරතුරු සඳහන් කර නැහැ. ක්‍රීඩා තොරතුරු වල සඳහන් වන ආකාරයට ඔහුට වසරක පමණ කාලයක් ජාත්‍යන්තර තරඟ තානමක් ICC විසින් පනවනු ඇති බවට තමයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.